ඉතින් මගේ පින්වතුනි අපි මේ යන්නේ වයසට. ඉතින් වයසට යන ජීවිතේ කොහෙද සුවපත් වෙන්නේ? කොහෙද දීර්ඝාෂයක් ලැබෙන්නේ? ලැබෙන්නේ නැහැ. ඇත්තම කතාව ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය ගැන වදාarලා තියෙනවා සූත්‍ර කිහිපයක්. ඒ ආශ්‍රය පොඩ්ඩක් මෙව කරන්න. එතකොට අවසොට ඔක තේරුම් ගන්න පුළුවන් මොකද්ද කියලා. මේ එතකොට ඔක දේශනා ගොඩක් අහන කට්ටිය හොදුට වැරදි විදිහට ගන්න අවසෝගේ ඒ අවස්ථාවේදී ගත්ත මේ කාරණාව හරි. ඒත් ඒක අර හැමතැනම බලපාන්නේ නැහැ නේ. ඒකයි ඒ ගැටලුව තියෙන්නේ. ඔයාලට මේ දැන් ඕකේ දැන් තියෙන සූත්‍ර අනිවාර්යෙන් ඉගෙනගෙන කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. අපේ හැමදෙරේ අවසරයි තෙරුවන් සරණයි. අපේ හැමදෙරේ මම අභිධර්මයේ ඉගෙන ගන්න කලින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය කුමක්ද කියලා මම ඉගෙන ගත්තේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටකය කියලා එකක් තියෙනවනේ. ත්‍රිපිටකය කියලා කියන්නේ කාරණා තුනකට කියන නමක්. එකක් තමයි සූත්‍ර හෝ සූත්‍ර පිටකය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ විනය පිටකය. ඊට පස්සේ අභිධර්ම පිටකය. මම ඉගෙන ගත්ත අභිධර්ම පිටකය. එතකොට අපේ හැමදෙරේ ත්‍රිපිටකය කියලා කියන්නේම තුනක්නේ. හරිද? මේක ඇතුළේදී තවත් විග්‍රහයක් කරන්න පුළුවන්. මුලින්ම සූත්‍ර පිටකය කියන එක ගමුකෝ. සූත්‍ර පිටකයේ තියෙනවා කොටස් පහක්. පළවෙනි එක තමයි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. සූත්‍ර පිටක ප්‍රධාන කොටස් පහකට නිකාය වශයෙන් කොටස් පහකට බෙදෙනවා. නිකාය මොනවද? පිටකය මොනවද කියලා අපි හම්බ වුණාම කතා කරමු. දැනට මම මේ ටික කියන්නම්. දීඝ නිකාය ගත්තාම සූත්‍ර තියෙනවා 34ක්. මජ්ක්‍ධිම නිකාය ගත්තාම සූත්‍ර තියෙනවා 152ක්. සංයුත්ත නිකාය ගත්තාම සූත්‍ර තියෙනවා 7762ක්. අංගුත්තර නිකාය ගත්තාම සූත්‍ර තියෙනවා 9557ක්. බුද්ධක නිකාය, බුද්ධක හෝ කුද්දක නිකාය ගත්තාම පොත් 15ක් තියෙනවා. මට මතක විදිහට චට්ට සංගායනාවේ මෙත්තියක් පෙටක උපදේශයත් මිලින්ද ප්‍රශ්නයත් කියන පොත් තුන මට මතක විදිහට, මට ඒකේ නම හරියට මතක නැහැ. පොත් තුනත් මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා ග්‍රන්ථ වශයෙන් ගත්තොත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ග්‍රන්ථමාලාවේ මෙත්තිය සහ පිටක උපදේශක කියන පොත් දෙකකුත් එකතු වෙනවා. අපි ඒකත් ඔළුවේ තියාගෙන ඉන්න ඕනි. මේ තමයි සූත්‍ර පිටකය. බුදුරජාණන් වහන්සේ දේශිත ඇතුළත් කරුණු යන ආදී ලෙස සෑහෙන්න දේවල් තියෙනවා. අපි හැම වෙලාව කතා කරමු. අභිධර්මයේ එහෙම කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි ස්වාමින් වහන්සේ. අපි හිතන එකක් නෙමෙයි මේක ඇවිත්. ඒ කියන්නේ අපි හිතන එකක් නෙමෙයි මේක ඇවිත්. ඒක ඇවිල්ලා ගැඹුරු දර්ශනයක්, ගැඹුරුම දර්ශනයක් තියෙන එකක්. මොකද මම එවලේ අර ධර්මදේශනාවේ මේ ධර්මදේශනාව මම පැවැත්වුවේ ඒ ගැහණු කෙනාට. මොකද ඒ ගැහණු කෙනා ඉන්නේ ලෙඩින්. අවුරුදු 86ක් කියන්නේ පරමායුෂ විඳලා. පරමායුෂම විඳලා. එතකොට අපේ හැමදෙරේ මම සූත්‍ර පිටක දන්නේ නැත්නම් කවදාවත් ධර්ම කියන්නේ සූත්‍ර පිටක මම සූත්‍ර ඉගෙන ගත්තේ නැත්නම් අපේ හැමදෙරේ මම නිකන් අපි ධර්මයේ මේ පොඩි චූටි කොටස් දෙක තුනක් ඉගෙනගෙන මම කවදාවත් මේ ධර්මාසනේ වාඩි වෙලා ධර්ම දේශනා පවත්වන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම මම අසරණ වෙනවා. මොකද මගෙන් ප්‍රශ්නයක් හොත් මට දෙන්න උත්තරයක් නැහැ නේ. මොකද කැත දලඹුවෙත් තමයි ගෑවුනාම පළු දාන කහන දලඹුවෙත් තමයි දවසක පට්ට ලස්සන සම්මලනයක් වෙන්නේ.